මුදල්නේ මේ දෙන්නේ මහා පරිමාණ වතු සමාගම් වලට. මම ඇහුවේ දැන් ඒකාබද්ධ අරමුදල කියන්නේ මොකද්ද? මේ රටේ මිනිස්සු බදු ගෙවලා එන ආදායමෙන් එන අරමුදලනේ. එතකොට මේවා ලාභ ලබන ආයතන මහා පරිමාණ වතු සමාගම් කාගේද? ධම්මික පෙරේරාගේ, ඉෂාර නානායක්කාරගේ මේ වගේ කෝටිපතියෝ. ප්‍රකෝටිපතියෝ. එතකොට ඒගොල්ලන්ගේ පහුගිය අවුරුද්දේ ශුද්ධ ලාභය බලන්නකෝ එක්කෙනෙක්ගේ කෝටි 200යි. හරිද? එතකොට එයාට බැරිද තමන්ගේ ඉන්න සේවකයන්ට රුපියල් 200ක් වැඩි කරලා දෙන්න ඔය තියෙන එකෙන් මේව කරලා? දැන් මේ රටට ආදරේ නම් කරන්න ඕනේ ඒක නේද? එතකොට මං ඇහුවේ ඒකාබද්ධ අරමුදලේ මුදල් මෙහෙම පෞද්ගලික සමාගම් වලට දෙන එක නීත්‍යානුකූලද? ඔව්. හරි. ඒක මම විගණකාධිපතිතුමාගෙනුත් ඇහුවා, නීතිපතිතුමාගෙනුත් ඇහුවා. මම නැතු මං අධිකරණයට ගිහින් නඩුවක් දාලා ඒක තමයි ඔයා කියන්නේ අරගොල්ලෝ ගෙවන්න මේක මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් දෙන්න එපා කියන එක. අයින්නකෝ අල්ලස් සහ දූෂණයකටත් ගියා කියලානේ දැම්මේ. ඒතර මම මේ ඇහුවේ මේක නිවැරදිද කියලා වෙන්නේ මම. මේක ඕකේද? මේක ප්‍රශ්නයක් නැද්ද? මේක මේ පෞද්ගලික සමාගමකට දීපු එක අල්ලස කියන වරදට ඉදිරි කාලයකදී මේකට අස්සම් කරපු නිලධාරීන්ට අහුවෙන්නේ නැද්ද? හා. උත්තරය දෙකයි නෙන්න ඕනේ. ඔව් හෝ නෑ. හරි. හා නෑ නම් මං කෝ එහෙම නොවේයි නම් මේ රුපියල් 200 නෙවෙයි 1700 නෙවෙයි රුපියල් 2000 කරලා මේ වතුකම් කරුවන්ට දෙන්න. ඒක තමයි ඒ ලියුමේ තියෙන්නේ. ඒකෙදි ඒගොල්ලන් කිව්වනේ දවස් 25ක් වැඩ කරන අයට දෙන්න කියලා තිබුණනේ. ඉතින් දවස් 25ක් වැඩ කරන වතුකම් කරුවෝ නෑ. දවස් 25ක් දළු නෙලන්න නෑ. දවස් 25ක් උදුළු ගාන්න නෑ. දවස් 25ක් වැඩ කරන්නේ කවුද දන්නවද? වත්තේ වතු අධිකාරිගේ කෝ කියයි මුරකාරයයි. හරිද? එතකොට ඕනනම් පුළුවන් වතු සමාගම් වලට බොරු නම් දාලා සල්ලි ගන්න. එතකොට මේකට නිසි ක්‍රමවේදයක් හදාගන්න ඕනේ මේ වතුකම් කරුවව ඉස්සරහට දාලා කවුරු හරි හූරාගෙන කනවා නම් ඒක වළක්වන එක තමයි මම කතා කරේ. එතකොට දවස් 25ක් වැඩ නැති හින්දා එතකොට දැන් ඔන්න ඒක වෙනස් වෙලා තියෙනවා දවස් 25 නෙවෙයි එක දවසක් වැඩ කරත් දෙනවා. ඉතින් මම දිනලා දැන්. මගේ එකක් සටනක් ඇවිත් තියෙනවා. එතකොට රජයේ වැවිලි සමාගම් මේකට එකතු වෙලා තිබුණේ නැහැ. එතකොට දැන් රජයේ වැවිලි සමාගමුත් ඒකට එකතු කරගෙන තියෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ තිබ්බ කමිටුවකදී කියනවා මේගොල්ලන් කම්කරුවෝ හැටියට ගන්නේ මහා පරිමාණ වතු සමාගම් වල වැඩ කරන අය විතරයිලු. එතකොට සුළු හා මධ්‍ය පරිමාණ වතු වල වැඩ කරන තේ දරුණු නෙල්න කෙනාට කියන නම මොකද්ද? එතකොට මම අර ලියුමේ කියනවා මේක මහා පරිමාණ වතු සමාගම් වලට දෙනවා නම් මේ රටේ තේ වලින් වැඩිම මුදලක් අපේ රටට ගේන කොටස තමයි 75ක් ගේන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ වතු. ඒතර මේකේ වැඩ කරන කම්කරුවටත් දෙන්න. දැන් බලන්න ධම්මික පෙරේරා මහත්තයාගේ වත්තේයි ඉෂාර නානායක්කාර මහත්තයාගේ වත්තේයි අයට ආණ්ඩුවෙන් සල්ලි දෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියා එයාගේ සාක්කුවෙන් ගෙවනවා. කොච්චර අසාධාරණද? ඒතර මම කිව්වේ මේ සියලු දෙනාටම 4,80,000ක් ඉන්නව කම්කරු වතු කම්කරු මේ සියලු දෙනාටම දෙන්න හම්බෙන්නේ කාටද? 70,000කට විතරයි. ඉතින් මම වැරදිද? හැමෝටම 4,80,000ට දෙන්නම කිව්ව එක වැරදිද? රුපියල් 2,000 කරලා දෙන්න කිව්ව එක වැරදිද? ඒතර මේක වහලා අර පොඩි 200 දෙන්න එපා කියපු කෑල්ල එහෙම එපා කියලා එපා කියලා නෙවෙයි. ඇල්ලුවේ මොකද්ද? මම ඒක ලිව්වේ විගණකාධිපතිතුමාටයි අල්ලස් සහ දූෂණ කොමිසමටයි නීතිපතිටයි. අන්න විගණකාධිපතිට ලියලා තියෙනවා අල්ලස් සහ දූෂණයකට ගිහින් පැමිණිල්ලක් දාලා තියෙනවා කියලා හෙන්න බොරුවෙක් අර බොරුවක් මැව්වා. මම දකින්න දේ තමයි අක්කේ මේ ආණ්ඩුවේ ඒගොල්ලන්ට තර්ක නැති වෙනකොට අපි කරන්නේ හරි දේ නම් ඒගොල්ලන්ට අනිත් පැත්තට දෙයක් කියන්නේ නැතිකොට පොඩි දෙයක් අල්ලගෙන ඒක ඒ කියන්නේ මේක ඩයිවර්ට් කරනවා. දැන් ඔයාට ඕකමනේ ඔයා මමයි දෙන්නා හිටපු රැස්වීමක මම කිව්වා වතු කියන්නේ කදුකරේ ඉන්න ප්‍රධාන පෙළේ මන්ත්‍රීනියක් වෙන අම්බිකා මැතිනිය ඊළා टॉयलेट එකට මුල් ගාලා තිබ්බා. ඉතින් මේගොල්ලන් මේවා ඇරෙන්න මම කියන්නේ එතුමිය ගැන විතරනේ මම සමන්ද විද්‍යාරත්න මැතිතුමා ගැන කිව්වා. කියන්නේ මේගොල්ලන්ගේ නොහැකියාව සම්බන්ධයෙන් මේගොල්ලන්ට මේ දේ ඇරෙන්න මේගොල්ලෝ ඉතින් ආයේ පිටරට ඉන්න මිනිසුන්ව ගෙනලි ඉවර වෙලා වට සමේස සාකච්ඡාවක් කරලා රට ආයෝජනය කරන්න කියලා. බලන්න අකේ මගේ හිතකවත් තිබ්බ නැති දෙයක්. හරිද? ඇය දෙමළ කාන්තාවක් වීම සහ ඇය වතුකරේ කාන්තාවක් වීම. මොකක්ද මේ ඇදලාගෙන තියෙන්නේ? කුල ප්‍රශ්නයක්නේ. ඒක අරගෙන ඒගොල්ලන්ගේම മന്ത്രിයට දෙන්නේ මම මේ යාගේ කුලයට ගැහුවා කියලා. දැන් ඔයා කිව්වම තමයි ඔරුවට ආවේ. ඒක තමයි මමත් අක්කේ අපි කොළඹ අපි දේශපාලනය කරන මට නම් ඇත්තටම ඔයා ගැන අපි කවදාත් ඉගෙනගෙනත් නැහැ. අපි ඒව බල්ලත් නැහැ. ඔයාලා ටිකක් වට තේරෙන්නේ ඔයා නුවර පැත්තේ හින්දා ඔයා ටිකක් කතද අපි ආච්චිලා එහෙම දන්නවා අපි අම්මිලා එහෙම දන්නවා මොකද ඒගොල්ලෝ නුවර පැත්තේනේ දැන් ඔයා ඒ පැත්තේ හින්දා ඔයාට පොඩි අයිඩියා එකක් ඇති මට එහෙමත් ඒකත් මට දැන් ඔයා දැන් කිව්වහම තමයි කියන්නේ එහෙම ඔළුවකවත් දෙයක් නැතිකොට අක්කා